ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අදත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ ටොයි ස්ටොක් වාහනයක එන්ජින් මවුන්ට් එක කොහොමද මාරු කරගන්නේ කියලා. ඉතින් channel එකට ඔයා තාමත් අලුත් කෙනෙක් නම් වීඩියෝ වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් channel එක subscribe කරගෙන මීට කලින් කරපු වීඩියෝ channel එකට ගිහින් බලන්න පුළුවන්. ඉතින් අපි යන්නේ වීඩියෝ එකට. ඉතින් මේ වගේ මෙතන 17 නට් එකක් තියෙන එක අපි මුලින්ම ගලව ගන්න ඕනේ. ඒකට ඔයාලා රින්ච් එකක් පාවිච්චි කරලා හරිම පහසුවෙන් ගලව ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලගේ වාහනේ හෑන්ඩ් බ්‍රේක් තියෙනවා නම් හෑන්ඩ් බ්‍රේක් එක ඇද ගන්න නැත්නම් ওই රෝදෙට අඩ කැලි දෙකක් හරි තියාගන්න. මොකද අපි එන්ජින් එක දැන් ජැක් කරන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම ලෑලි කැල්ලක් තියලා ඔයාලා ජැක් එක ගහගන්න. මේ මම දැන් ඒ විදිහට ජැක් එකක් ගහලා තියෙන්නේ. ඊට පස්සේ මේ මෙතන 17 නට් එකක් තියෙනවා. අපි දැන් ඒ නට් එක ගලව ගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඒ නට් එක ගලව ගත්තට පස්සේ අපිට මවුන්ට් එක ඉවත් කරගන්න පුළුවන්. පරණ මවුන්ට් එක. ඉතින් ඔයාලා ගෙදරදීම මේ විදිහට කරගන්න පුළුවන්. ඔතන අත දානකොට ඔයාලා බලාගෙන මොකද ජැක් එකක් උඩනේ තියෙනවා මේ එන්ජින් එක. ඉතින් පරිස්සමෙන් වැඩේ කරගන්න. මේ විදිහට දැන් අපිට යට මවුන්ට් එක ගලවලා ගන්න පුළුවන්. දැන් මේ විදිහට උඩ මවුන්ට් එකත් අපි ඉවත් කරගන්නවා. ඉතින් වෙළඳ පොලේ එක වර්ගයේ මවුන්ට් තියෙනවා ඔයාලට ගන්න. ඉතින් ඔරිජිනල් මවුන්ට් එකක් ගන්න. මේ තියෙන්නේ පරණ එනේ. මේ මං ගෙනාවු අලුත් එනේ. ඔය ඇණි ගන්නකොට ඔරිජිනල් ඇණියක්ම ගන්න. ඒ අවශ්‍ය ගන්න තමයි මේ ඇණි පොට තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ පරණ මවුන්ට් එක. මේ පොඩ්ඩක්වත් තිබෙන්නෙත් නැහැ. අනික ඒ ඔරිජිනල් මවුන්ට් එකක් නෙමෙයි. ඒ තිබ්බ මවුන්ට් දෙක. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්න ඔරිජිනල් මවුන්ට් එක. මේ බේනානේ මේ මවුන්ට් එක එබෙන්නවත් නැහැ. ඉතින් මේ තියෙන්නේ අපි මං ගෙනාවු ඔරිජිනල් මවුන්ට් එක. ඔය ඔරිජිනල් මවුන්ට් එකේ පොඩි නිකන් මේ පොඩි වක්‍රයක් වගේ ඔයාලට පේන්න තියෙනවා. ඉතින් ඕක තමයි ටොයි ස්ටොක් එකට එන ඔරිජිනල් මවුන්ට් එක. ඉතින් ඔය මවුන්ට් එකයි ඔය ඇනේ රුපියල් 500ක් වගේ මුදලක් වුණා. මේ පේන එක පැත්තක් ෆ්ලැට් පැත්තක් අනිත් පැත්ත පොඩි වක්‍රයක් තියෙනවා. මේ පේනවනේ ඔයාලට මවුන්ට් එක හොඳට මේ පේනවා හොඳට ඉබෙනවා. මවුන්ට් එකක් වුණාම උඩරිම හොඳටම ඉබිලත් බෑ. ගල් ගෙඩිය වගේ තිබිලත් බෑ. අර මැද තියෙන්න ඕනේ. ඉතින් මේ මවුන්ට් එක හොඳයි. මේක තමයි ඔරිජිනල් මවුන්ට් එක. ඉතින් ඔයාලත් මේ වගේ ඔරිජිනල් මවුන්ට් එකක් දාගන්න. මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ ටික වෙන්න ඕනේ කියලා. ඉතින් අපි මුලින්ම එනේ අරගෙන ඒකට මේ වගේ ෆ්ලැට් ටොසර් එකක් දාගන්නවා. ඊට පස්සේ කප් එක දාගන්නවා. ඊට පස්සේ මවුන්ට් එක දාගන්නවා. මවුන්ට් එක හොඳට පැත්ත බලා ගන්නවා. ඔයාලගේ පැත්තක් තියෙනවා දාන. වීඩියෝ එක හොඳට බලන්න. වීඩියෝ ඔක්කොම පැහැදිලිව තියෙනවා. මෙන්න මේ විදිහට තමයි දාන්නේ. ඊළඟට අපි දැන් ඔක වාහනේ බාර් එකට දානවා. මම බාර් එකට දානවා. බාර් එක දැම්මට පස්සේ තමයි මේ උඩින් මවුන්ට් එක දාන්නේ. මේ වෙන හොඳට පැත්ත බලා ගන්න ඔයාලා. ඊට පස්සේ මේ කප් එක දාගන්නවා. ඉතින් ඔය මවුන්ට් එකනේ ඒ අවශ්‍ය ගාන තමයි පොට තියෙන්නේ. අපි මේ පොට සම්පූර්ණයෙන්ම තද කරගන්නවා මේ නට් එක දාලා. අතේ ගාන තද කරගන්න.
ඕනට තද කරන්න ඕනේ අතේ ගාන තද කරගන්න පොට තියෙන තැන්ට එනකම්. ඉතින් ගොඩක් බෝර්ලට තිබ්බ කියලා තේරුමක් නෑ ඒත් ඉදරනවා. ඔය ඔරිජිනල් ඇනේ නියම ගාන තමයි පොට වල තියෙන්නේ. ඊට පස්සේ ටිකක් මේ ඝනකම් ෆ්ලැට් ඔසර් එකක් තියාගන්නවා. ඊට පස්සේ ඒ ෆ්ලැට් ඔසර් එක උඩින් තමයි අපි එන්ජින් එක තියන්නේ. ජැක් එක බාලා එන්ජින් එක තියෙනවා. ඊට පස්සේ ආයෙ ෆ්ලැට් ඔසර් එකක් දානවා. ඊළඟට ස්ප්‍රීන් ඔසර් එකක් දාගන්නවා. ඊට පස්සේ නැවත නට් 17 නට් එක දාලා හොඳට තද කරගන්නවා. ඉතින් ඔහොම තමයි වැඩේ වෙන්නේ. ඉතින් වීඩියෝ සම්පූර්ණ බලන්න. වීඩියෝ එකේදී මම ඔක්කොම දාන විදිය පෙන්නනවා. ඉතින් මේ මෙහෙම පෙන්නේ ඔයාලට හොඳට පැහැදිලි වෙන්න මේ ටික එන විදිහ. ඉතින් මම ඉස්සෙල්ලා මේ මවුන්ට් එක උඩ මවුන්ට් එක ඔහොම තියාගන්නවා. ඊට පස්සේ මම යට මවුන්ට් එක දාගන්නවා එනිත් එක්ක. ඊට පස්සේ අපි දැන් අපි 17 නට් එක දාලා තද කරගන්නවා. අතේ ගාන තද කරගන්න ඔය පොට අවසානට එනකම්. ඔයාලා හිමින් හිමින් තද කරගෙන යන්න. ඒ තද කරනකොට ඔයාලට එක තැනක් එනවා අත තද වෙන. එතෙන්දී නතර කරන්න. අනවශ්‍ය ගාන තද කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි මේ ෆ්ලැට් ඔසර් එක දාගන්නවා. ඊට පස්සේ අපි එන්ජින් එක බානවා. ඔය මවුන්ටේනේ බාගෙට මේ තද කරා කියලා කිසිම තීරමක් නැහැ. මේ ඒත් දෙදරනවා. මේ අවශ්‍ය ගාන තද වෙන්න ඕනේ. හරිද? ඉතින් ඊට පස්සේ දැන් තියෙන්නේ උඩ ෆ්ලැට් ඔසර් එක දාගන්නවා. ඊට පස්සේ ස්ප්‍රීන් ඔසර් එක දාලා නට් එක දාලා තද කරනවා. ඉතින් ඔයාලා ගෙදරින් හරිම පහසුවෙන් මේක කරගන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න ලයික් එකක් දාන්න. ඉතින් දැන් මේ විදිහට තමයි දැන් මේ හරි දැන් අපේ වැඩේ අවසానයි. ඉතින් අවසන් වුණා මේ විදිහට තමයි තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මේ මවුන්ට් එක මේ තත්ත්වය තමයි තියෙන වැඩ කරන විදිය. ඉතින් මේ උඩ එනේ තද කර නට් එක තද කරාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ওই ගාන තමයි එන්න ඕනේ. හරි මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ යතුරකින් පොඩ්ඩක් උස්සලා ඔයාලට පෙනෙයි. පොඩ්ඩක් හොඳට බලන්න. මේ පේනවද? පොඩ්ඩක් ඉස්සෙනවා. ඕන් ඔය ඉස්සිල්ල තමයි තියෙන්නේ. ඕක අනවශ්‍ය ලෙස මේ තිබිලත් බෑ. ඒතකොට ඩොට් ගාලා ගහනවා. මවුන්ට් එකේ එන්ජින් එක තියන්න කලින් මවුන්ට් එකේ ඒ අවශ්‍ය ගානට තද වෙන්නම ඕනේ. බොරුලේ තිබිලත් වැඩක් නෑ. ගොඩක් තද වෙලත් වැඩක් නෑ. ඉතින් මේ ගාන තමයි හරිම ගාන. මේ පේනවද? ඉතින් වීඩියෝ එක පැහැදිලිද කියලා හිතනවා. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.